මේ මම කරන්නේ කොහිල කන්නේ නැති බබාලාට කොහිල කවන්න පුළුවන් දේසි විදිහක්. ඕනම මම හිතන්නේ ඕනම කොහිල වලට අකමැති බබෙක් වැඩිහිටි කෙනෙක් ඕනම කෙනෙකුට මේ ක්‍රමයට හදලා දුන්නොත් නම් කොහිල කනවා ආසාවෙන්ම. මේ විදිහට කොහිල අලේ අරගෙන මේකට ගන්න ඕනේ හොඳ මහත අලයක්. එතකොට ලස්සනට මේ පෙති ටික කපා ගන්න පුළුවන්. මට අද හම්බුනේ පොඩ්ඩක් පොඩි අල මේ විදිහට සුද්ධ කරලා ටික හොද ගන්නවා. හොදගෙන මේ විදිහට පොඩියට රවුම් කපා ගන්නවා. ඊට පස්සේ මේ රවුම කපාගත් රවුම මැද්දේ මේ වගේ තියෙන නූල් කෑලි නූල් වගේ ඇදෙනවා. මෙහෙම මම කරන්නේ ඒ ටික මෙහෙම අයින් කරගන්නවා. කරගත්තාම මෙහෙම වෙනම ගන්න පුළුවන්. දැන් මේ විදිහට මේ තියෙන විදිහට කපාගත්ත රවුම් ටික මේකට මම කහ කුඩු චුට්ටක් ගොනු කුඩු ටිකක් දම්විස් කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. මේ ඉන්ජින් හොඳට අනගත්තට පස්සේ මේ ටිකට අර මොමු ගම්විස් කුඩු රස ඔක්කොම මේ කැලි වලට උරා ගන්නවා. මේක තමයි. ඉන්ජින්ම තියලා තියෙනවා නම් මේක පැයක් විතර තිබ්බම හොඳට මේ ටිකට උරාගෙන හොඳට ලුණු රස එහෙම එනවා. මට දැන් මේක ටිකක් හදිස්සියේ වැද ගන්නවා නේද මම මේක හොඳට ටිකක් වගේ දානවා. දාපුවම මේක අතරම වෙලාවක් නැතුව ඉක්මනින් මේ කැලි වලට ලුණු රස උරා ගන්නවා. ඊට පස්සේ මේක මම චුට්ටක් වෙලා වහලා තියෙනවා. දැන් මේ විදිහට ටික වෙලාවක් තියාගත්ත කොහෙල ටික මම මේ විදිහට මේක හදාගන්නේ බිත්තරයක්. මම නම් මේකට එක බිත්තරයයි ගත්තේ. බිත්තරයක් දාලා ඒකට ලුණු කුඩු ටිකක් අපි මේකට ගම්මිරිස් කුඩු දැම්ම හින්දා මේකට ඕනේ කාට හරි ටිකක් සැරට කන්න ඕනේ වගේ නම් මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් දා ගන්න පුළුවන්. තව මම නම් මේකට පාන් පිටි ටිකක් දානවා ටිකක් උකු ගතියට ඝනකමට චුට්ටක් එන්න ඕනේ නිසා. එහෙම දාලා ටිකක් බොර ගතියට හදාගත්ත මිශ්‍රණයක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේකට දාලා ස්කට් කුඩු වල සවරලා මම එකපාර ඔක්කොම ටික හදාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මේ විදිහට බිස්කට් කුඩු ටික තවරගත්ත කොයිල කෑලි ටික. අපි මෙන්න මෙයා තමයි වැඩිපුරම මේකට කැමති. ඔන්න අද අසම රස කොයිල එකක් හදලා දෙන්නයි හදන්නේ යාට. බලමු බෙදලා. මෙන්න මේ විදිහට ගැඹුරු තෙලේ තමයි මේක බෙද ගන්න ඕනේ. ගොඩාක් ගින්දර වැඩි කරගන්නෙත් නැතුව මද ගින්දරේ රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. චූටි පුතා අයියම්මේ කොහෙද ඔයා? මං ඉන්නේ කේක් කාමරේ. මේ බලන්නකෝ. පස්සවරස කෑමක් හැදුවා. ඕනේද? මාළු වගේ නේදම්මේ කොහිලා? මදනම දැක්කනේ. ඉන්නකෝ බලන්න. මේ බලන්නකෝ අපි බෙදලා ඉවර කරගත්ත කොහිල ටික තමයි මේ. නේ. මාළු වගේමයි. හල බලන්නද? එකක්ම කටේ දාගත්තනේ. හසයිද? හොඳට මිලවත් බෙදලා හරිම රසයි. හොඳයිද? 10 අම්මේ. හතේ නම් හදලා බලන්න.